නාට්‍ය රචකයෙක්, වේදිකා නළුවෙක්, නවකතා රචකයෙක් හා දේශපාලඥයෙක් ලෙස ශ්‍රී ලංකාවට ඉමහත් සේවයක් කරන ලද ටී.බී. ඉලංගරත්න මැතිතුමා පිළිබඳව තොරතුරු මෙම වීඩියෝ මගින් ඔබ වෙත ගෙන එනු ලබනවා. ටිකිරි බණ්ඩාර ඉලංගරත්න 1913 පෙබරවාරි 27 වන දින ගලගෙදර හතරලියද්දේදී උපන්නේය. 1917 දී ගලගෙදර විද්‍යාලයෙන් සිප් 4 ඉගෙනීම පටන් ගත් ඔහු ද්විතීක අධ්‍යාපනය සඳහා සෙන්ට් ඇන්තනි විද්‍යාලය වෙත යන ලදී. එහිදී ඔහු විසින් අකීකරු පුතා, හෙමින් හා නැන්දා යන නාට්‍ය 3ක් රචනා කරන ලදී. ඉන්පසු ඔහු ලන්ඩන් විභාගයේ සමත් වූ අතර පසුව රජයේ ලිපිකරුවෙක් ලෙස සේවය කරන ලදී. 1944 සැප්තැම්බර් 4 වන දින ගම්පල තමාරා කුමාරි අලුදෙනිය සමග විවාහ දිවියට පිවිසියේය. 1947 දී ලිපිකරු තනතුරෙන් ඉල්ලා අසූ අතර ඔහු ස්වාධීන සමාජවාදී අපේක්ෂකයෙකු ලෙස මහනුවරෙන් පාර්ලිමේන්තුව වෙත පිවිසියේය. 1957 දී ජනප්‍රිය නවකතාවක් වන අඹයාළුව නවකතාව රචනා කරන ලද අතර පසුව ටෙලිනාට්‍යයක් ලෙස රූපවාහිනියේ කොටස් වශයෙන් තිරගත කරන ලදී. සේවක ඉතුරු මරමුදල, පෙට්‍රෝලියම් හා රක්ෂණ සංස්ථාව සහ ජාතික බැංකුව ඇති කිරීම සඳහා ඔහු විසින් සහාය ලබා දෙන ලදී. 1986 අප්‍රේල් 12 වනදා දේශපාලනයෙන් සමුගන්නා ලදී. මෙසේ ශ්‍රී ලංකාවට අගනා සේවයක් ඉටු කරන ලද ටී.බී. ඉලංගරත්න මහතා 1992 මැයි මාස 21 වෙනි දින දිවියෙන් සමුගන්නා ලදී. මෙවන් ශ්‍රී ලංකාවේ විශිෂ්ට පුද්ගලයන්ගේ මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳව වැදගත් තොරතුරු දැන ගැනීම සඳහා මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අප හා එක්වන්න. මේ වීඩියෝ නැරඹූ ඔබ සැමට ස්තුතියි.